කොහොමද? මේ සාහිත්‍ය වලට කොහොමද කියලා අහනවා මෙයාලගේ. ඔව්. ඒක කොහොමද උත්තර දෙන්නේ? ඒක මහත්තයෝ එක එක විදිහයි ඒ උත්තර දෙන විදිහ. එක එක විදිහට කියන්න පුළුවන්. දැන් මහත්තයෝ ඇත්තම ඉතින් බැලුව බැලමට මේ වැඩසටහන හොඳයි නේ මේ වැඩසටහන. එතකොට අහනවා. කොහොමද කිය කලාව වල? ඒක හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. ඒක එක විදිහ. එක විදිහ. ඊටසේ තව කොහොමද කිය වැඩසටහන? ඒක බොහොම අපූර්වයි. ඒක වැදගත් විදිහට බොහොම අපූර්වයි. ඒක හරි බොහොම අපූර්වයි. කොහොමද අද කිය වැඩේ? ඒක එල. එල. ඔව්. එල කියන්නේ ගන්න. අසල බඳ තියෙන්නේ නෑ. එල කියන්නේ මහත්තයෝ මේ හොඳයි කියන එක. ඒක තව අණු කොටසකට බෙදෙනවා. මෙන්න මෙහෙම. කොහොමද බලන්න වැඩේ? එල. ඔව්. ඒක. ඊට පස්සේ තව කොහොමද වැඩේ? ඒ සුපිරි. දැන් භාෂාව කාලෙන් කාලට වෙනස් වෙනවා. ඔව්. අපි දැන් මේක සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් භාෂාව විවිධ කාලේ වෙනස් වෙනකොට මේක ප්‍රතික්ෂේප කරේ කියලා මම විශ්වාස කරනවා. භාෂාව ප්‍රතික්ෂේප කරන්න අපිට. එදා කතා කරපු භාෂාව නෙමෙයි අද තියෙන්නේ. හැබැයි අද කතා කරන භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ කලාවට වෙනසක් වෙලා නැහැ. ඔව්. දැන් අපිට මේක ගොඩාක් හොඳයි කියලා හිතනවා. ඒක තමයි සුපිරිය කිය තව කොටසක් කියන මහත්තයෝ. කොහොමද වෙන්නේ? ඒක සුප්පා. ඒක සුපිරි එකම පොඩ්ඩක් පරිණාමය වෙනවා සුප්පා. ඒ නෙමෙයි. නෑ. ඒ කියන්නේ දැන් මේ ඔක්කොගෙම කියන්නේ හොඳයි කියන එක. ඉංග්‍රීසියෙන් මම වචනයක් දන්නේ නැහැ. මම හිතන්නේ නේ. දැන් අපි තුමු දැන් තාමනද? මම කියනවා මොනවද තව තියෙන්නේ? අන්න මොකද? පට්ටල වන්න මාතෝ. ඒ කියන්නේ පට්ට කියන්නේ වචනේ. හොඳයි කියන්නේ පට්ට කියන්නේ? කොහොමද වැඩේ? පට්ට කියනවනේ. ඒ කියන්නේ. ඒ කියන්නේ වැඩේ පට්ට. ඔව්. ඒ කියන්නේ හොඳයි. හොඳයි. ඒක හොඳයි. තාම හොඳයි මොකද කියන්නේ? කොහොමද කියන්නේ? පොඩ්ඩක් මම දන්නේ නැති වතුර ගොඩක් තියෙනවා වගේ ඔක්කොම ඒක අහගෙන ඉන්නවා. කොහොමද ගොඩක් හොඳයි නම් කියන්නේ කොහොමද? එලකිවි? එලකිනවා කිව්වා. තව එල එක. සුපිරි තමයි කිව්වා. අම්මා මේ සද්ද මොකද එකක් ඉන්නේ නේද? කියන්නේ මම අම්මලා කියන්නේ මොකක්ද? අති විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඒකත් උඩ. තව? එල මම කිව්වා. මරු. පට්ට. ගති. ගති ගති. මොන්ටික මාර ගති ඒකෙන් දැන් වල අදාළව තමයි ඔය කියන්නේ. දැන් අපි තුමු දැන් පට්ට කියලා කිව්වා. පට්ට කියලා කිව්වනේ. කොහොමද ඒක කියන්නේ? ඒක කොහොමද වැඩේ? කොහොමද වැඩේ? වැඩේ කොහොමද? පට්ට. මෙන්න චීස් වගේලු. ඒකනේ එච්චර මේ ඒකනේ මාස්ටර්.